අද මම ඔයාලට අරගෙන ආවේ දෙල් වලින් මීට් බෝල් ඩෙවල් එකක් හදන විදිහ. අපි දැන් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මම දෙල් ගෙඩියක් අරගෙන ඒක මුලින්ම ලෙලි ගහ ගන්නවා. දෙල් ගෙඩිය ලෙලි ගහගත්තට පස්සේ මම පොඩි කෑලි වලට ඒක කපා ගන්නවා. අපිට තඹ ගන්න ලේසි වෙන්න මම මේවා පොඩියට කෑලි වලට කපා ගන්නවා. දැන් අපි කපාගත්ත දෙල් කෑලි ටික හොඳට හොද ගන්න ඕනේ. හොදගෙන වතුර ටිකක් එක්ක ලිපේ තියන්න ඕනේ හොඳින් තැම්බෙන්න. පොඩක් වැඩිපුර තඹ ගන්න මොකද ඒක පොඩි කරන්න අපිට ලේසි වෙන්න. හොඳට තැම්බිලා ඉවර වුණාට පස්සේ අපි ඒක වෙනම භාජනයකට අයින් කරගන්නවා. දැන් මම ලූණුයි අමු මිරිසුයි කපා ගන්නවා. ඒ අපේ කට්ලට් එකට අවශ්‍ය විදිහට පොඩියට තමයි කපා ගන්න ඕනේ කට්ලට් එකේ ඇතුළට එන්න. ඩෙවල් එකට වෙනමත් ලූණු අපි කපා ගන්න ඕනේ ලොකුවට. ඩෙවල් එකට හරියම ලොකුවට කපා ගන්න ඕනේ. දැන් අපි අර තඹගත්තු දෙල් ටික පොඩි කරගන්නයි හදන්නේ. හොඳට පොඩි කරගන්න ඕනේ. හොඳට පොඩි වුණාට පස්සේ දැන් මම ගම්මිරිස් එකතු කරගන්නවා. දැන් මම කහ කුඩු ටිකක් එකතු කරගන්නවා පාට ලස්සන වෙන්න ලුණු ටිකකුයි. දැන් මම කෑලි මිරිස් ටිකකුයි. දැන් අපි කපාගත්ත ලුණු ටික අමු මිරිස් ටික එකතු කරගන්නවා. සුදු ලුණුයි ඉඟුරුයි ටිකකුත් එකතු කරගන්න. දැන් මම ආයෙත් ඒ ටික හොඳින් අනාගෙන කට්ලට් බෝල හදාගන්නයි හදන්නේ. දැන් මම මේක කට්ලට් බෝල වගේ හදාගත්තා. කට්ලට් බෝල කිව්වට මේක මීට් බෝල් ඩෙවල් එකක් වගේ එකක් තමයි. දැන් අපිට තියෙන්නේ මේ ටික පැද ගන්න. ඔන්න මම තාච්චියට තෙල් ටිකක් දාලා මේ ටික පැද ගන්න හදන්නේ. දැන් මේ මීට් බෝල් ටික රන්වන් පාට වෙනකම් පැද ගන්න. මම දැන් ඔක්කොම දෙල් බෝල ටික පැදගෙන ඉවරයි. දැන් මම ඩෙවල් එක හදන්නයි හදන්නේ. මම දැන් තාච්චියක් අරන් ඒකට තෙල් දාලා සුදු ලුණුයි ඉඟුරුයි පොඩියට කපාගත්ත සුදු ලුණුයි ඉඟුරුයි දානවා. තෙල් ටික රත් වෙනකන් ඉන්න. තෙල් ටික රත් වුණාට පස්සේ තමයි මම සුදු ලුණුයි ඉඟුරුයි දාගන්නේ. සුදු ලුණුයි ඉඟුරුයි පොඩක් රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ මම ලොකුවට කපාගත්ත ලුණු ටික එකතු කරගන්නවා. දැන් මම කපාගත් අමු මිරිස් ටිකත් එකතු කරගන්නවා. දැන් මම කෑලි මිරිස් කුඩුයි ලුණු කුඩු ස්වල්පයකුයි එකතු කරගන්නවා. සෝස් එකතු කරගන්නවා. දැන් හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි බැදගත්ත තෙල් බෝල ටික එකතු කරන්න කලින් මම සීනි ටිකකුත් එකතු කරගන්නවා. දැන් අපේ පදම හරි. අපේ ඩෙවල් පදම හරියාගෙන එනකොට මම දැන් එකතු කරගන්න හදන්නේ අපි බැදගත්ත දෙල් බෝල ටික. හැමදාම උයලා කන මලවල කන දෙල් මේ විදිහට කාලා බලන්න. එතකොට ඔයාලට වෙනම රසකින් දෙල් කන්න පුළුවන්. මගේ දෙල් මීට් බෝල් ඩෙවල් එක හරි. දැන් අපිට තියෙන්නේ කන්න තමයි.